සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම අද කතා කරන්න යන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ sign up process input validation part එක මම හදාගෙන තියන්නේ කොහොමද කියලා බලන්න. හරි. දැන් ඔයාලට මේ පේන්නේ user කෙනෙක්ට sign up form එක display වෙන ආකාරය. අපි දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. කිසිම data එකක් අපි add කරන්නේ නැතුව create account කියන බටන් එක click කරොත් ඔයාලට මේ පේන විදිහට යටින් red color වලින් error message එකක් display කරනවා. ඊට පස්සේ අපි බලමු අදාළ data ටික පිළිවෙලට add කරගන්න. අදාළ data ටික add කරගත්තා පල්ලෙහාන් තියෙන user type එක අපි තෝරගන්නේ නැතුව account එක create කරගන්න මෙතන බෑ. ඒ වගේම යටින් තියෙන checkbox එකට tick එක දාගන්න නැතුව අපිට මෙතනින් ඉස්සරහට යන්න බැරි විදිහට තමයි මම මේකේ programming part එක කරගෙන තියෙන්නේ. අපි දැන් අදාළ details ඔක්කොම ටික දාලා බලමු account එකක් create වෙන ආකාරය. හරි. අදාළ data ටික ඔක්කොම add කරගෙන create account කියන බටන් එක press කරාට පස්සේ යටින් successfully කියලා message එකක් display වෙනවා. අපි දැන් බලමු මම මේකේ coding part එක කරගෙන තියෙන්නේ කොහොමද කියලා. ඊට කලින් අපි යමු මේකේ ER diagram එක සහ database එක මම හදාගෙන තියෙන්නේ කොහොමද කියලා බලන්න. හරි. මේ තියෙන්නේ මගේ ER diagram එක. මම මේකේ user කියලා table එකක් හදාගෙන තියෙනවා. ඒකේ column name ටික මම මේ විදිහට add කරගෙන තියෙනවා. ID, first name, last name, email, password hash, active account type ID, created at හා update at leisure. ඒ වගේ data type අදාළ විදිහට set කරගෙන මම තියෙනවා. අපි දැන් බලමු HDSQL හරහා අපේ data ටික add වෙලා තියෙන්නේ කොහොමද කියලා. හරි. ඔයාලට දැන් මේ පේන්නේ මම මුලින් හදාගත්ත මගේ account ටික. ඒකේ data ටික මේ විදිහට පිළිවෙලට add වෙලා තියෙනවා. අපි දැන් අපේ coding part එක ගැන බලමු. මුලින්ම මම කරගෙන තියන්නේ create account කියන බටන් එකට on click එකක් දාලා ඒක අල්ලගෙන තියෙන එක. ඊට පස්සේ අපි බලමු auth.js හරහා මගේ coding part එක මම කරගෙන තියන්නේ කොහොමද කියලා. මුලින්ම මම function එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ variable එකක් හරහා අදාළ value ටික assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම first name, last name, email, password සහ confirm password කියන එකක් හරි empty නම් error message එකක් එන විදිහට, එහෙමත් නැත්නම් password එකේ length එක 8කට වඩා අඩුයි නම් error message එකක් එන විදිහට, password සහ confirm password කියන එක සමාන නැත්නම් error message එකක් එන විදිහට code කරගෙන තියෙනවා. ඊට පස්සේ මම append function එක හරහා PHP ෆයිල් එකට data send කරගෙන තියෙනවා. මේ code එකෙන් මම කරගෙන තියන්නේ PHP ෆයිල් එකට request එකක් යවන එක. අදාළ function වල කිසිම error එකක් නැතුව response එකක් ලැබුණා නම් තප්පර දෙකකට පස්සේ page එක reload වෙන විදිහට registration successfully කියලා message එකක් එන විදිහට මම මේ code line ටිකෙන් හදාගෙන තියෙනවා. එහෙම නැත්නම් message වල error එකක් තියෙනවා නම් error message එකක් display වෙන විදිහට මම මෙතනින් හදාගෙන තියෙනවා. මම මේ data ටික post method එක හරහා process file එකේ create account process.php කියන file එකට transfer කරගෙන තියෙනවා. අපි දැන් බලමු create account process.php කියන file එකේ coding part එක වෙලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම database එක include කරගෙන තියෙනවා. ඊට පස්සේ මම data variable වලට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම first name, last name emptyද, email එක emptyද, email එකේ length එක 150ට වැඩිද, email format එක හරිද වගේම password එක emptyද, password එක match වෙනවද වගේම password එකේ length එක 8ත් 20ත් අතර තියෙනවද, account type එක select කරලා තියෙනවද කියලා check කරලා බලනකට අදාළ code line එක මම මේ විදිහට create කරගෙන තියෙනවා.
මම මෙතන පාස්වර්ඩ් එක ඩිරෙක්ට්ම සේව් වෙන්න නොදී හැෂ් එකක් කරා සේව් වෙන විදිහට තමයි මේ කෝඩ් ලයින් එකෙන් මම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ කෝඩ් ලයින් එකෙන් කරලා තින්නේ ඩේටාබේස් එකට දීපු ඩේටා ටිකත් එක්ක යූසර් දීලා තියෙන ඩේටා ටික ගැලපෙනවා නම් අන්තිමට සක්සස් කියලා මැසේජ් එකක් එන විදිහටත් වැරදි නම් එරර් මැසේජ් එකක් එන විදිහටත් මේ ටිකෙන් මම හදාගෙන තියෙනවා. අපේ මේ ප්‍රොජෙක්ට් එකේ තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.